රජගහනුවර එක් සිටු පවුලක ඊටාම ලස්සන සිටුදුවක් හිටියා. ඇයගේ දෙමව්පියන් ඇය ආරක්ෂා කරන අදහසින් සත්වැනි මහලේ තබා උපස්ථානයට සේවිකාවන්ද තබා ඇය පෝෂණය කළා. ඔය අතර දිනක් රජගහනුවර සිටි එක් කඩවසම් කුක්කුටමිත්ත නම් වැඩි තරුණයෙක් මුවන් 500ක් මරා ගැල්වල පටවා අවි ආයුධ ඇතුළුව මස් විකිණීමට නගරයට යමින් සිටියා. මෙය දුටු අර සිටු දියණියට ඔහු කෙරෙහි ප්‍රේමයක් ඉපදී සිය දාසියගේ උදව් ඇතිව වැද්දා මස් විකුණා යලි ඔහුගේ නගරයට යන දිනය දැනගත්තා. පසුව ඇය තම ආභරණ සියල්ලද රැගෙන කලයක් ඇතුළට දමා පරණ වස්ත්‍ර හැඳ දාසියක් මෙන් වෙස්වලා හොරෙන් එළියට බැස වැද්දා සමග වැදි ගම්මානයට පැන ගොස් එහි නතර වී වැද්දාගේ බිරිඳ වුණා. කලක් ගත වීමෙන් කුක්කුටමිත්ත වැද්දාට දාව මේ සිටු දියණියට පුතුන් 7 දෙනෙක් ලැබුණා. ඔවුන්ටද කල වයස පැමිණි විට සුදුසු වැදි පවුල් වලින් අවාහ කර දීමට මේ සිටු දියණිය සමත් වුණා. දිනක් හිමිදිරි උදෑසන අපගේ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලොව බලා වදාරන විට කුක්කුටමිත්ත වැද්දා දරුවන් සහ ලේලිවරුන් සියලු දෙනාම සෝවාන් භාවය ලැබීමට පුණ්‍ය ශක්තිය ඇති බව දැනගත්තා. එවිට උන්වහන්සේ ඔවුන් වෙනුවෙන්ම මහ වනයට වැඩම කළා. කුක්කුටමිත්ත වැද්දා විසින් තනින් තන සතුන්ට ඇට වූ උගුල් අසල බිම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද සලකුණ තබා උන්වහන්සේ රුක් සෙවණක් ළඟට ඇවිත් වැඩ සිටියා. එවිට උගුල් වලට අසු වී සිටින සතුන් මැරීමට දුනුහි අරගෙන වනයට ආ වැද්දා හරි පුදුමයටපත් වුණා. මන්ද එක උගුලකටවත් සතුන් අසු වී නැහැ. හැම උගුලක් ළඟම පාසලකුණක් තිබෙනවා. එසේනම් කවුරුන් හෝ ඇවිත් සතුන් නිදහස් කර ඇතැයි සිතා දුනුහි අමෝරාගෙන මේ පුජ්‍යලයා කවුරුන්දැයි සොයා වියරුවෙන් ගමන් කරන්න වුණා. එවිට ගසක් මුල වැඩ හිඳිනා අප භාග්‍යවතුන් වහන්සේ දැක තරහින් එසේනම් මේක මොහුගේ වැඩක්. නැවත මෙවන් දෙයක් නොකරන්නට හොඳ පාඩමක් උගන්වන්නම් සිතා උන්වහන්සේට විදීමට මාන බලා දුනුහි ඇද්දා. එපමණකින්ම ඔහුට අතපය සොලවා ගන්නට බැරිව කටින් කෙල පෙරමින් ගල් ගැහෙන්න වුණා. වැදි බිරිඳ සිය සැමියා නිවසට ඒම ප්‍රමාද නිසා ඇය තම දරුවන්ගේ නිවෙස්වලට ගොස් පුතේ තාම තාත්තා ගෙදර ආවේ නැහැ. හනික ගිහින් බලාපන් කියා පිටත් කර හැරියා. එවිට පුතුන් 7 දෙනාම දුනුහි අමෝරා කැලේ පීරා ඉදිරියට යද්දී බුද්ධානුභාවයෙන් සිය පියා සිටින තැනට ලං වුණා. කැලය මැද භාවනායෝගී මුනිවරයෙක් හසල සිය පියා දුනුහි අමෝරා ගල් ගැසී සිටිනු දැක මෙය මේ මුනිවරයාගේ ක්‍රියාවක් යයි සිතා ඔවුන්ද භාග්‍යවතුන් වහන්සේට විදීමට දුනුහි දිගහැරගත්තා. පුතුන් 7 දෙනාට වුණෙත් තාත්තාට උණ සිද්ධියමයි. ඔවුන්ද ගල් ගැහෙන්න වුණා. මග බලා සිටි වැදි බිරිඳ සිය සැමියා බැලීමට ගිය දරුවන්ද නැති නිසා බිය වී ලේලිවරුන්ට කතා කර කෙල්ලනේ තාත්තත් පුතුන් 7 දෙනාත් ගියාමයි තාම නෑ. ඔවුන්ට කුමක් හෝ කරදරයක් වරෙල්ලා යන්න කියමින් ලේලිවරු 7 දෙනා සමග ඇයද වනයට පිටත් වුණා. බුද්ධානුභාවය නිසාම ඔවුන්ද ඉක්මනින් එතනට ළඟා වුණා. එවිට දුටු දෙයින් ඇය පුදුමයටපත් වුණා. ගසක් මුල වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේට විදීමට තම සැමියා සහ පුතුන් 7 දෙනා කටින් කෙලපෙරාගෙන දුනුහි මානාගෙන ඉන්නවා. එයින් කම්පණයටපත් වැදි බිරිඳ හිසේ අත් දෙක බැඳගෙන මගේ පියාණන් වහන්සේට අනතුරක් කරන්න එපා. අනේ මගේ පියාණන් මරන්න එපා කියමින් වැඳ වැටුණා. ඔවුන් ගල් ගැසී සිටි නමුත් ඒ හඬ හොඳට ඇසුණා. ඔවුන්ගේ අතපය ලිහිල් වී ගියා. කුක්කුටමිත්ත වැද්දාට හිතුණා අනේ එහෙනම් මේ ඉන්නේ මගේ මාමණ්ඩි නේද? වැදි දරුවන්ට හිතුණා අනේ එහෙනම් මේ ඉන්නේ අපේ සීයා නේද කියලා. ඒ නිසා සියලුම දෙනාට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහත් ආදරයක් ඇති වුණා. එවිට වැදි බිරිඳ කෑ ගහලා කියනවා ඔය දුනුහි විසිකර දමා ඉක්මන් කර මගේ පියාණන්ගෙන් සමාව ගනිල්ලා කියලා. වැද්දාත් පුතුන් 7 දෙනාත් ලේලිලාත් බුදුහිමියන්ගේ දෙපා පාමුල වැඳ වැටි සමාව අයද සිටියා. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට දාන කතා ආදී අනුපිළිවෙල කතා දෙසුවා. දෙසුම අවසානයේ කුක්කුටමිත්ත වැද්දාත් පුතුන් සහ ලේලිලා 7 දෙනාත්
සෝවාන් ඵලයටපත් වුණා. එදා හවස් වරුවේ ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ කොහි වැඩිසේක්ද කියලා. ආනන්ද මා අද ගියේ කුක්කුටමිත්ත වැද්දා හමුවන්නයි. ස්වාමීනි ඔහු ප්‍රාණඝාතයෙන් නිදහස් වුණාද? ආනන්ද ඔහු පමණක් නොවේයි. ඔහුයි පුතුන් සද්දෙනයි ලේලිලා සද්දෙනයි ප්‍රාණඝාතයෙන් පමණක් නොවේයි. සතර අපායනුත් නිදහස් වුණා. එවිට භික්ෂූන් වහන්සේලා මෙහෙම ඇහුවා. එතකොට ස්වාමීනි වැඩිබිරිඳ මහණෙනි ඇය සෝවාන් ඵලයටපත් උනේ කුඩා අවදියේමයි. එය ඇසූ භික්ෂූන් වහන්සේලා අතර මෙවැනි කසුකුසුවක් ඇති වුණා. කුක්කුට මිත්ත වැද්දාගේ බිරිඳ කුඩා කල සිටම සෝවාන් වෙලා තමන්ගේ වැඩිසැමියා දඩයමේ යාමට සැරසෙන විට දුනුහි මලපුඩු වැනි දෑ ඉල්ලන විට ඇය සපයා දෙයි. ඔහු ඒවා රැගෙන ගොස් සතුන් මරයි. එතකොට සෝවාන් ඵලයටපත් වූ කෙනෙක් ප්‍රාණඝාතයට අනුබල දෙනවාද සතුන් මරණවාද කියා කතාවක් ඇති වුණා. ඒ වෙලෙහි එතනට වැඩි අප භාග්‍යවතුන් වහන්සේ මහණෙනි සෝතාපන්න ශ්‍රාවකයා කිසි දිනක ප්‍රාණඝාත කරන්නේ නැහැ. ඇය සැමියාට කීකරු වී ඇයගේ යුතුයකම් ඉටු කළා පමණි. මේ උපකරණ අරගෙන ගොස් සතුන් මරාගෙන එන්න යන සිතුවිල්ල ඇය තුල ඇතිවිය හැකි නොවේ. මහණෙනි තුවාලයක් නැති අතකින් වසක් විසක් ඇල්ලුවාට එය ශරීරගත වන්නේ නැහැ. එපරිද්දෙන් පාපී අදහස් නැති බැවින් පව් නොකරන්නාහුට දුනුහි ගෙනත් දුන් පමණින් පවක් නොවේයයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. නත්ති පාපං අකුබ්බතෝ වැරදි අරමුණක් නොවන කල්හි පව්යයි සම්මත ක්‍රියා සිදු කළත් අකුසලයක් සිදු නොවේ. ඒ අනුව පවට මුල්වන්නේ ක්‍රියාව නොව සිතුවිල්ලයි. යහපත් ලෙස පිළිඹිමු වන පවිතු සිතුවිලි සමග සිදුවන ක්‍රියාවන්ද අයහපත් ලෙස ප්‍රදර්ශනය වන නමුත් යහපත් සිතුවිලි සමග සිදුවන ක්‍රියාවන්ද ඇත. ඒ නිසා බුදුදහමින් අවධාරණය කෙරෙන්නේ ක්‍රියාවට වඩා ක්‍රියාවට මුල්වන සිත පිළිබඳවයි. පානිම්මි චේ වනෝ නාස හරෙය්‍ය පානිනන් විසන් නාබ්බනන් විස මන්වේති නත්ති පාපං අකුබ්බතෝ. මෙය ධම්මපදයේ පාප වර්ගයේ එන ගාථා රත්නයකි. ඉහත කී කතාව එම ගාථාව දේශනා කිරීමට හේතු නිදාන කතාවයි. එය භාග්‍යවතුන් වහන්සේ වේළුවන අසුපුවේදී කුක්කුටමිත්ත වැද්දා අරබයා වදාළ ගාථාවකි. ඉතින් ඔබ තාමත් අපගේ දිනුසසර නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නොමැතිනම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කර අප හා එක්වන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.